සිනිරා YouTube චැනල්ලත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ අලුතින්ම විකාශනය වන It Welcome to Dairy TV series එක ගැන. ස්ටීවන් කින් 1986 දී ඊට නවකතාව එදියට දානකොට ඒක නිකම්ම පොතක් වුණේ නෑ. ඒක මුළු පරම්පරාවකම බියකරු සිහිනයක් බවට පත් වුණා. පිට දහස් ගානක් පුරා දිවෙන මේ දෙවන්ත කතාවෙන් කීවේ මේන් ප්‍රාන්තේ ඩේරි කියන නගරයට හැම අවුරුදු 27කට සැරයක්ම ඇවිත් පොඩි ළමයින්ව බිල්ලට ගන්න පෙනිවයිස් කියන දන්නු ඕනම රූපයක් මවා පාන්න පුළුවන් අවුනුෂ්‍ය බලවේගයක් ගැන. මේකට විරුද්ධව සටන් කරන ද ලූස ක්ලබ් කියන ළමයි 7 දෙනාගේ යාළුකම ධෛර්යය සහ එයා ලොකු වුණාට පස්සේ ආයෙත් මේ යක්ෂයාට මුණ දෙන හැටි තමයි කතාවේ හදවත උනේ. මේ කතාව කොච්චර ජනප්‍රිය වුණාද කියනවනම් 1990 දී මේකෙන් ටෙලිනාට්‍ය කතා මාලාවක් ඇදුණා. ටිම් කරීගේ පෙනිවයිස් රංගනය නිසා ඒ කාලේ ළමයි විකටය දිහා බැලුවෙත් බයෙන්. ඊට පස්සේ 2017 සහ 2019 දී ආපු ඉට් ෆිල්ම්ස් දෙකෙන් බිලි ස්කාස්ගාඩ්ගේ පෙනිවයිස් අලුත් පරම්පරාවම බීතියෙන් වෙවුලවන්න සමත් වුණා. ඉතින් අද අපි බලමු ඉට් ෆිල්ම්ස් වලට වඩා මේ TV series එක හොඳ වේද කියලා. ඒ වගේම It Welcome to Dairy TV series එකෙන් අපිට අලුතින් මොනව බලාගන්න පුළුවන් වේද කියලා. It Welcome to Dairy TV series එකේ කතාව සිද්ධ වෙන්නේ අපි ලූස ක්ලබ් එකේ. එහෙමත් නැත්නම් ෆිල්ම් වල සිද්ධ වුණ සිදුවීම් වලට කලින් කාලයකට සිද්ධ වෙන සිදුවීම්. හරියටම කිව්වොත් 1960 ගණන් වල සිදුවීම් තමයි අපිට It Welcome to Dairy TV series එක ඇතුලේ සිදුවීම් වලින් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මේක It කතාවේ ප්‍රීක්වල් එකක්. මේකෙන් පෙන්වන්නේ මේ ශාපය මුලින්ම ඩෙරි නගරේ පුරා පැතිරෙන්න පටන් ගත්තු මුල් කාලය. මේ TV series එකෙන් පෙනිවයිස් කොහොමද පෙනිවයිස් බවට පත් වුනේ කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩෙරි නගරේ අඳුරතම රහස් සහ අතීත ඛේදවාචක මේකෙන් බලා ගන්න පුළුවන්. මේක නිෂ්පාදනය කරන්නේ ඉට් ෆිල්ම් අධ්‍යක්ෂණය කළ ඇන්ඩි මුස්චිට්ටි සහ ඔහුගේ සහෝදරියමයි. ඒ නිසා මේ කතාවේ ටෝන් එක නම් කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ. සරලවම කීවොත් හොඳ සයිකොලොජිකල් හොරර් එකක තියෙන්න ඕන හැමදේම තියෙන හොඳම ඩාර්ක් කතා මාලාවක් තමයි මේ TV series එක. එපිසෝඩ් 8ක් තියෙන මේක අපිට සතිපතා හෝප් මැක්ස් හරහා බලා ගන්න පුළුවන්. කතාව පටන් ගන්නේ මැටි ක්ලේමන්ට්ස් කියන පොඩි ගොල්ලේ 1962 දී ඩේරි නගරෙන් පැනලා යන්න උත්සාහ කරන උත්සාහයකින්. ඒත් අවාසනාවට වගේ එයාට හිතා ගන්නවත් බැරි දරුණු අත්දැකීමකට මුහුණ දෙන්න වෙනවා. මේ අත්දැකීමෙන් මැටි ක්ලේමන්ට්ස් අතුරුදහන් වෙනවා. මැටි අතුරුදහන් වුණාට පස්සේ අපිට අරුත් ළමයි ටිකක් මුණ ගැහෙනවා. ඒ තමයි ටෙඩි ෆීල් සහ ලිලි කියලා යාළුවෝ ටිකක්. ඒ වගේම ඩේරි ගුවන් හමුදා කඳවුරට අලුතින් එන ලොරයි කියන හමුදා නිලධාරියා ඇතුළු අයට මේ අමුතු සිදුවීම් වලට සම්බන්ධ වෙන්න සිද්ධ වෙනවා. මැටිගේ අතුරුදහන් වීමෙන් පස්සේ ලිලි එයාගේ නානකාමරයේ ඉද්දී පයිප්ලයින් එක ඇතුලෙන් මැටිගේ කටහඬ හෙන්න පටන් ගත්තම තමයි මේ කතාවේ හොඳම ටික පටන් ගන්නෙ. මැටි අතුරුදහන් වුණ දවසේ බලපු ෆිල්ම් එකේ සින්දුවක් තමයි මේ පයිප්ලයින් එක ඇතුලෙන් ඇහෙන්නේ. මේක අහම්බයක් නෙවෙයි කියලා තේරුම් ගන්න ළමයි ටික මැටිට ඇත්තටම මොකද්ද උනේ කියලා හොයන්න පටන් ගන්නවා. මේ හොයන ගමනේදී මේ ළමයි කණ්ඩායමට භයානක සිදුවීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පළවෙනි එපිසෝඩ් එකෙන්ම අපිට දැනෙනවා මේ කතාවේ තියෙන ඩාර්ක් ටෝන් එක මොන වගේද කියලා. දැන් අපි කතා කරමු මේකේ ඉන්න ප්‍රධාන චරිත ගැන. අපි හැමෝම ආදරය කරන නැත්තම් බය වෙන බිල් ස්කාස්ගාඩ් නැවතත් බිහිසුණු පෙනිවයිස් විදියට එනවා. මේ කතාවේ ඉන්න වැදගත් චරිත දෙකක් තමයි ලිරොයි හැන්ලන් සහ ඩික් හෝලන්. ලිරොයි කියන්නේ ලූස ක්ලබ් එකේ හිටපු මිකී හැන්ලන්ගේ සීයා. අනික් චරිතය වන ඩික් හෝලන් තමා මේ කතාවේ විශේෂම චරිතය. මතකද ද ෂයිනින් ෆිල්ම් එකේ හිටපු අර ෂයිනින් කියන විශේෂ බලය තිබුණ කෙනා. ඔව් තමයි මේකේ ඉන්නේ. දැන් අපි බලමු දැනට නිකුත් වෙලා තියෙන එපිසෝඩ් දෙකෙන් පස්සේ ඉතිරි කොටස් වල මොනවා වෙයිද කියලා. මේක මගේ පර්සනල් ප්‍රෙඩික්ෂන් එකක්. මම හිතන්නේ ඉතිරි කොටස් වලදී අපිට 1962ටත් වඩා පරණ සිදුවීම් බලාගන්න ලැබේවි කියලා.
උදාහරණයක් විදිහට බ්ලැක් ස්පොට් ගිනිගන්නවා වගේ ඩෙරි නගරයේ බිහිසුණු ඛේද වාචක අපිට මේ හරහා බලාගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම පෙනිවයිස් කියන ජීවියා බලයට එන්නත් කලින් ඉඳලා ඩෙරි නගරය ඇතුලේ තිබුණු අදුරු රහස් අපිට දැනගන්න ලැබේවි. ඒ වගේම ලොරේ හැන්නන් සහ හෝලන් එකතු වෙලා මේ අනිත් ළමයි කණ්ඩායමට උදව් කරයි කියලා මම හිතනවා. හෝලන්ට තියෙන්නේ අධිමානුෂික බලය නිසා ඔහුට පුළුවන් වෙයි පෙනිවයිස්ගේ සැබෑ ස්වරූපය හඳුනාගෙන ඒකට මුහුණ දෙන්න. ඒක නිසා ලූසු ක්ලබ් එක කළ සටනට වඩා වෙනස් සටන් අපිට බලාගන්න පුළුවන් වෙයි. මේ ඉට් වෙල්කම් ටු ඩියරි TV සීරීස් එකේ තවත් සීසන් ඉදිරියට එන්න තියෙනවා. ඒවා 1935 සහ 1908 වගේ කාලවලට යයි කියලා මම හිතනවා. ඉතින් මම හිතනවා ඉට් වෙල්කම් ටු ඩියරි TV සීරීස් එක ස්ටෙපන් කින්ගේ කතාවලට ආදරය කරන හොඳ හොරර් සීරීස් එකක් බලන්න කැමති ඕනම කෙනෙකුට නම් මිස් කරගන්න බැරි වෙන එකක් වෙයි කියලා. ඉතින් ඔයාට මේ TV සීරීස් එක ගැන තියෙන අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා.